චව් ළමයි කොහොමද ඔයාලට මම හිතනවා ඔයාලා හොඳින් කියලා. ඉතින් හැමදාම වගේ ඔයාලා මගේ channel එකට අලුත් නම් මාව subscribe කරන්න. ඉතින් අද අපි මොකද්ද මේ හදන්න යන්නේ? අද හදන්න යන්නේ අපි උළුඳු වඩ. ඉතින් ඒකට අපිට අවශ්‍ය වෙන්නේ උළුඳු පිටි, කපාගත්තු ලූණු, අවු මිරිස්, කරපිංචා, කෑලි මිරිස්, ලුණු කුඩු. ඉතින් අපි කොහොමද මේක මෙහෙම හදන්න යන්නේ කියලා බලමු. දැන් අපි භාජනයකට උළුඳු පිටි දාගන්න ඕන. ඒකට අපි දැන් දාගන්න ඕන අපි දැන් කපාගත්තු හැම අමුද්‍රව්‍යයක්ම ඒකට දාලා ඒක හදාගන්න ඕන. තව අපි මේකට දාන්න ඕනේ ඊට්ස් මේස හැඳි භාගයක් විතර. ඉතින් ඒ ඔක්කොම දාලා මේක අපි හොඳට කලවම් කරගන්න ඕන. මේ විදිහට කලවම් කරගෙන මද රස්නේ වතුර ටික ටික එකතු කරගන්න ඕන. ඉතින් මම ඔයාලට මේ කියා දෙන්නේ උළුදු වඩ හදන්න පුළුවන් ලේසිම ක්‍රමය. තව ක්‍රම තියෙනවා. ඉතින් මේ තමයි ලේසිම ක්‍රමය. ඉතින් අපේ මිශ්‍රණය අපි පැය භාගයක් විතර තිබ්බට පස්සේ මේ විදිහට තමයි අපේ මිශ්‍රණය එන්නේ. දැන් මේ මිශ්‍රණය අපි කොහොමද හදාගන්නේ කියලා බලමු. දැන් එකටම අපි ලිප පත්තු කරගෙන තෙල් තාච්චි ලිපේ තියලා පොඩ්ඩක් වැඩිපුර තෙල් දාගන්න ඕන. මොකද වඩේ බඳින්න ගොඩක් අපිට තෙල් අවශ්‍ය වෙන හින්දා පැය භාගයකට පස්සේ අපි මිශ්‍රණය බලපුවාම මෙහෙම තමයි තියෙන්නේ. අපි එකටම